මෙම කාලය තුල පවතින අධික රස්නය එනම් එලිනෝ තත්වයක් ලෙස පවසයි. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. පවතින එලිනෝ තත්වය තවත් දරුණු වේ. ආදරණීයන්ගේ ජීවිත බේරා ගන්න නම් මේක දැන්ම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මෙම වීඩියෝ එක අවසන් වනතුරු සවන් දෙන්න. අපි මේ ගෙවන්නේ නිකන් දාඩිය දාන කාලයක් නම් නෙවෙයි. මේක නිහඬව මිනිසුන්ගේ ජීවිත ගන්න එන එලිනෝ උණු රකුසාගේ ආගමනයයි. විශේෂඥයින් කියනවා මේ මාසයේ එද්දී තවත් දරුණු වෙනවා. වැස්ස අඩු වෙන්න පුළුවන්. රස්නය අසාමාන්‍ය ලෙස වැඩි වෙන්න පුළුවන්. හાર્ට් ස්ට්‍රෝක් වලින් මරණ වාර්තා වෙන්න පුළුවන්. මොකද්ද මේ එලිනෝ කියන්නේ? මහා පැසිෆික් සාගරයේ වතුර අසාමාන්‍ය ලෙස රත් වෙනවා. එකෙන්ම ලෝකෙම කාලගුණය වෙනස් වෙනවා. අපිට වැස්ස අරන් එන මෝසමත් බිඳ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ වහින්න ඕනේ කාලේ අපිට ලැබෙන්නේ පිච්චෙන අවුව. මේක සරල දෙයක් නන් නෙවෙයි. ඒක නිසා හොඳට ඉන්න කෙනෙක් වුණත් මේ එකම මොහොතක වැටෙන්න පුළුවන්. දහවල් 11ත් 3ත් මාර්ක වේලාව. මේ වෙලාවට ඉර ඔබේ හැමට වැටෙන්න නිකම් විස වගේ. ඒ නිසා ඔබ එළියට නම් එන්න එපා. ළමයින්ට අවුවට යන්න දෙන්න එපා. ස්පෝර්ට් ට්‍රේඩින් ගේම් කරන්න දෙන්න එපා. දරුවාගේ ජීවිතය ඔබගේ බලාපොරොත්තු වන පදක්කමකට වඩා වටිනවා. ඇඳුම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. කළු ඇඳුම් අඳින්න එපා. තද ඇඳුම් අඳින්න එපා. සුදු ලහප ඇති ඇඳුම් හොඳයි. කෝටන් ඇඳුම් හොඳයි. උලන් වදින්න පුළුවන් ඇඳුම් අඳින්න. හાર્ට් ස්ට්‍රෝක් ලක්ෂණ මොනවද කියලා අපි බලමු. හිස රදය, කලන්ත ගතිය, වමනය, දහඩිය නවතින එක, හැම වියලීම. එම ලකුණු පහළ වුවහොත් වහාම සෙවණකට ගෙනියන්න. ඇඟ තෙත කරන්න. රෝහලකට අරන් යන්න. මේක ප්‍රමාද වුණොත් ජීවිතයේද නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ළඟ පහත සිටින සතුන් ගැනත් හිතන්න ඕනේ. ඔබේ ගෙදර සතුන් විතරමක් නොවේ. පාරේ ඉන්න සතුන් ඔවුන්ට වතුර බඳුනක් තියන්න. සෙවණ තියනවාද බලන්න. ඔවුන්ට රස්නේ දැනෙනවා. මම අවසාන වශයෙන්ද ඉල්ලන්නේ ඔබේ අම්මාට, තාත්තාට, යාළුවන්ට, නෑදෑයන්ට දැන ගැනීම සඳහා මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔබේ ජීවිතයද ආරක්ෂා කරගන්න. අසනීපයක් නොවි. මේ මාසයේ එලිනෝ උණු රකුසාගෙන් සූදානම් වෙලා අපි ඒට මුහුණ දෙමු. පරිස්සම් වුණොත් විතරයි අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් නැවතත් කියන්නේ තවත් ජීවිතයක් බේරගන්න මේ වීඩියෝ එක අපි ෂෙයා කරමු.